ඉතින් guys high school heroes දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ කිම් වී ග්යොම් සෙන්ජුන්ගේ සටන් කුසලතා එසෙනින් ඉගෙන ගනිමින් ඔහුට පහරක් එල්ල කිරීමත් එක්කයි. ඒත් සෙයුම් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අති දක්ෂයි බැවින් කිම්ට ලැබුණ මේ වාසිය වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. ඒ නිසාම කිම් යෝන් කීගේ උපදෙස් පිළිපැදීමට තීරණය කරනවා. ඒ අනුව ඔහු සියුන් තදින් අල්ලාගෙන පඩිපෙළින් පහළට තල්ලු කරන අතරම දෙදෙනාම පඩිපෙළිය දිගේ පහළට පෙරලීගෙන යනවා. මේ වැටීමත් එක්ක සියුන්ගේ තනහි සාබාධයට ලක්වෙන අතරෙම ඒ වාසිය අරගෙන කිම් ඔහුගේ කකුලට නැවතත් පාර දෙන අතරේ අවසානයේදී සෙන්ජුන්ට නැගිටීමට නොහැකි වන තුරුම පාර දීලා මේ සටන ජයග්‍රාහීව අවසන් කරනවා. සෙන්ජුන් කාපු කෑම දැක්ක හොන් ඉල්සා ජින්නු මුත්‍රා පිට වෙන සයිස් එකට බය වෙන අතරෙම ඔහුගේ අතේ තිබුණු හෙඩ්ෆෝන් එක කිම් ඇවිත් අතට ගන්නේ යුන් කී තව තවත් පුදුමයට පත් කරමින්. සටනින් පස්සේ පන්තියට ආපු කිම් නොයි කියොම්ට මොකද පරක්කු තාම පන්ති ගියේ නැත්තේ ඇයි කියලා පියාගේ මැසේජ් එකක් ලැබෙනවා වගේම යුන්කීගෙන් ලැබෙන උදව්වෙන් වෙනත් ඇඳුමක් මාරු කරගන්නවා. මේ වෙලාවේ යුන්කී කිම්ට මූණේ තිබ්බ පැල්ම සලකුණු අඩු කරගන්න පුළුවන් ක්‍රීම් වර්ගයක් ලබා දෙන්නත් අමතක කරන්නේ නැහැ. එයා පන්තියට යනකොට දකින්නේ එයාගේ තාත්තා විභාග ප්‍රතිඵල ගැන උපකාරක පන්ති කුරුරුන් සමග රණ්ඩු කරමින් ඉන්න ආකාරය. පසුදා උදෑසන අම්මා කිම්ම ඇහැරවන කල්ම කිම් ඊනින් පවා දකින්නේ තමා සෙන්ජුන් සමග කරපු ඒ මහා සටන ගැන. ඉතින් එදා උදේ ආහාර ගන්න වෙලාවේදී කිම්ට දැනෙන්නේ මාර සතුටක්. එයා අම්මගෙන් වැඩිපුර බස් ටිකකුත් ඉල්ලගෙන කනවා. මේ වෙලාවේ කිම් තාත්තට පොරොන්දු වෙනවා ටියුෂන් ක්ලාස් එකේ වැඩ ටික මීට වඩා උනන්දුවෙන් කරනවා කියලා. ඒත් guys මේ වෙද්දී සෙන්ජුන් හිටියේ පට්ට මාරුවක වැටිලා. මොකද පාසලේදී පළමු ශ්‍රේණියේ සටන්කරුවෙකු ලෙස සැලකෙන සියුන්ට එරෙහිව අලුත් ශිෂ්‍යයෙකු ජයග්‍රහණය කළේ කොහොමද කියලා. ජස්ට් සිසුන්ගේ මැරකල්ය මේ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නේ ඔවුන්ට පොල් වලින් හොඳ හැටි පහර දෙමින්. මේ වෙලාවේ ඒ නායකයා වන ජී හ්යු කිම්ගේ ඔලුවට කලකින් ගහලා හරි පහර වෙලෙමකට පලි රනින් කියලා අණ කරනවා වගේම එහෙම නොවුනොත් තොපියව මරනවා කියලා තර්ජනය කරනවා. ඉතින් ඒ වගේ දැඩි ක්‍රියාවකට මේ තුන්දෙනා අකමැති වුණත් නායකයාට ඇති බය නිසාම ඔවුන් පාසලෙන් නිමවිලා කිම් එනතුරු රැක සිටින අතරෙම පිටුපසින් යන සියුන් ජෝන් ලී පොල්ලකින් කිම්ගේ ඔලුවට පහර බේනවා. පොල්ලු පාරෙන් කිම් තුවාල ලබන අතර දෙමාපියන් මේ සටන් ගැන දැනගවියයි බයෙන් ගිලන් රථයක් කැඳවන්න එපා කියලා කිම් යුන් කීගෙන් ඉල්ලා සිටිනවා. ඒත් මේ වෙලාවේ කිම් සිහිසුන් යන බැවින් යුන්කිට 911ට කතා කරනවා ඇරෙන්න වෙන කිසිම විකල්පයක් තිබුණේ නැහැ. සිහිසුන්ව සිටින අතරතුර කිම්ට මීට කලින් තම සහෝදරයාගේ සිරුර නිවසින් රැගෙන ගිය ඒ අතීත සිදුවීම් සිහිපත් වෙන්න පටන් ගන්නවා. ඒ සිහිනත් එක්කම ඔහු රෝහලේදී අවදි වුණත් කලබලයටපත් රෝහලෙන් පිටේයුම් උත්සාහ කරන අතරේ කිම්ගේ දෙමාපියන් පැමිණ ඔහු නැවත ඇඳ වෙත යොමු කරනු ලබනවා. මේ වෙලාවේ කිම් පස් නැවතුමට යන අතර පඩිපෙළින් පහළට ඇද වැටුණු බව කියමින් යොන්කී කිම්ගේ තාත්තට එන්න බොරුවක් පත බානවා. මොකද මේ සටන් ගැන අම්මලා දැනගත්තොත් ලොකු මවුලක් වෙන නිසා. ප්‍රතිකාර වලින් පස්සේ ඩාබින් ඒ කියන්නේ කිම්ගේ අම්මා එළියේ ඉන්නකොට ඇයි දකින්න හදිසි අනතුරු අංශයට රෝගියෙකු රැගෙන යන ආකාරය. මේ වෙලාවේ ඇයට මතක් වෙන්නේ ඇගේ ලොකු පුතා ඒ කියන්නේ කිම්ගේ අයියව. මේ වෙලාවේ ඇයට කිම් ගැනත් ලොකු බයක් දැනෙන්න පටන් ගන්නවා. පොල්ලෙන් ගැහුවා වුණත් කිම්ට ලොකු ඩැමේජ් එකක් කරන්න සෙන්ජුන් ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසාම කිම්ගේ තාත්තේ මොකද කියලා බලන්න ඔහු රෝහලට යනවා. එතනදී ඔහුට කිම්ගේ අම්මව මුණ ගැහෙන අතරේ ඇය සිටියේ කිම්ගේ අයියා ගැන ඌ සිදුවීමක් සිහිපත් කරමින්. ඒ නිසා ඇය සිටියේ හරිම අපහසුතාවයකින්. මේ වෙලාවේ සෙන්ජුන් ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙන අතරේ ඩාබින් යුනිෆෝම් එක නිසා හිතන්නේ මේ කිම්ගේ යාළුවෙක් කියලා. පස්සේ අම්මගෙන් කිම්ට ලොකු අවුලක් නැහැ කියලා දැනගන්නවා වගේම කිම්ගේ අම්මගේ කරුණාවන්ත කතාවත් එක්ක ඔහු ඉක්මනින්ම එතනින් ඉවත් වී යනවා. කිම් ගාවෙන් එළියට ආපු යෝන්කී කෙලින්ම යන්නේ තවත් රෝහලකට. එතනදී අපි දකින්නේ කොමා තත්ත්වයේ ඉන්න තවත් පිරිමි ළමෙක්. යෝන්කී මේ ළමයට කියනවා මට ඔයා වගේම තවත් කොල්ලෙක් මුණ ගැහුණු බව. පහෝදාම කිම් ආයෙත් පාසලට පැමිණෙන අතරේ සෙන්ජුන් හමු වෙලා කියනවා මේක දැන් ඉවර කරපන්. ඔබ මට පොල්ලෙන් ගහපු එකට මම මුකුත් කරන්නේ නැහැ කියලා. සෙන්ජුන්ද කියනවා කිම්ට මීට පස්සේ බාපෙට උඩින් යන්න එඩිතර වෙන්න එපා. නිකන් මැරුණු මීයක් වගේ ඉඳපන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙන්නගේ ප්‍රශ්නය විසඳුණත් ජී හ්යු සහ ඔහුගේ කල්ලිය කිම්ට නිදාසේ ඉන්න ඉඩ දෙන්න හිතන්නේ නැහැ. ජී හ්යු තම කණ්ඩායම සමග කිම්ගේ පන්තියට කඩාවදින අතරේ තව කෑම වෙලාවේදී වහලේ උඩට එන ලෙස යොන්කීට සහ කිම්ට නියෝග කරන අතරෙම වෙලාවට නාවුත් බලගේ පාසල් ජීවිතේ අපායක් කරන බවටත් තර්ජනය කරනවා. වහලේ උඩේදී ජී හ්යු කිම්ට උඩඟු ලෙස හැසිරීම ගැන මාරු විදිහට දොස් කියනවා. මේ වෙලාවේ කිම් ඉල්ලීමක් කරනවා මේක මගේ වැරද්ද. ඒ නිසා යොන්කීට රිද්දන්න එපා කියලා. ඒ අනුව යොන්කී එතනින් ඉවත් වෙන අතරේ ජී හ්යු කිම්ට කියනවා සෙන්ජුන්ගෙන් සමාව ගනින්. ඒ වගේම ඌ කියන ඕනම දෙයක්
කරනවා කියලා කියපන් කියලාත් නියෝග ලැබෙනවා. කිම් නොපැකිලිව සමාව ගත්තත් ජීවියුක් සෙන්ජුන්ට කියනවා මුට කැමති තරම් චූ යනකම් ගහපන් කියලා. ඒත් ගයිස් මේ කතාවේ වෙන්නීම ට්විස්ට් එකක් වෙන්නේ මෙන්න මේ වෙලාවේ හැමෝම පුදුම කරමින් සෙන්ජුන් කිම්ට පහර දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මල පැනපි ජීහියුක් සෙන්ජුන්ට අම්බානික පොල්ලෙන් නෙලන්න පටන් ගන්නවා. කිම්ගේ ඇස් පන පිටම කොච්චර ගුටි කෑවත් සෙන්ජුන් කිම්ට පහර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ගයිස් අන්තිම මොහොතේදී කිම්මුයි කිම්ට මේක තව දුරටත් ඉවසා සිටිය නොහැකි වෙනවා වගේම ඔහු සෙන්ජුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ජීහුයිගේ පොල්ල අතින් අල්ලා නවත්තා ගනිමින්. එහෙම අල්ලගෙන අපේ කොල්ල යටි කීරියෙන් කෑ ගහලා අහනවා යුන්කී මේ අපතේ ඉවර කළාට පස්සේ තව කී දෙනෙක් ඉන්නවද ඉවර කරන්න කියලා. යුන්කී කෑ ගහලා තව දෙන්නයි කියලා කියපු ගමන්ම උන් දෙන්නව ඉවර කරාම මේක ඉවරටම ඉවරයි නේද කියලා අහන කිම් ජීහුගේ හකු පනින සයිස් එකට දෙන ෂොට් එකත් එක්කම දෙවැනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් ගයිස් කිම් මුලින් ජීහුක්ට අම්බාණ්ඩකින් එළුවත් පස්සේ උගේ කඩුව වගේ තියෙන ලිප්පොල් අහුලගත්ත ජීහුක් ආගියතේ කිම්මුයි කිම්ට විරුද්ධව වනන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වැදුණු පාරවල් වලින් කිම් බිම වැටෙන අතරේ ජීහුක් පොල් කැලෙන් කිම්ගේ බෙල්ල තද කරනවා වගේම ඔහු මැරෙන්න ඔන්න මෙන්න වගේ තත්ත්වයටපත් වෙනවා. ඒ කවුරු කිසියම් විදියට නොසිතූ අයුරින් සෙන්ජුන් ජීහුක්ට පයින් පාරක් දෙමින් කිම්ව බේරා ගන්න අතරේ ජස්ටු සෙන්ජුන්ට ගහන්න පටන් ගත්තත් ඒක වළක්වන ජීහුක් ආයි කිම්ට පොල්ලෙන් ගහන්න පටන් ගන්නේ මේ ඔක්කොම මූ හින්දනේ කියලා හිතලා. ඒත් වැඩි වෙලාවක් මුට ගහන්න වෙන්නේ නැහැ. සැනකින් ජීහුගේ පොල්ල හිර කරගන්න කිම් ජීහුගේ තතකට පූට්ටු වෙන්න පාරක් එල්ල කරනවා. ගයිස් ඊට පස්සේ ගහපු ෂොට් දෙකෙන් තුනෙන් ජීහුක් නොකවුට් වෙනවා වගේම කිම් උගේ ලී පොල්ලත් එකට කඩලා ඌව මුළුමනින්ම නිර්වස්ත්‍ර කලා වගේ වැඩක් තමයි කරලා දාන්නේ. මේ වෙලාවේ අනිත් උන් මැදිහත් වෙන්නේ නැදුවක්. යුන්කී $100ට කතා කරනවා කියලා කියපු නිසා ඒක වැලකී යනවා. පස්සේ කිම් ඒ වෙලාවෙම තුන්වෙනි අවුරුද්දේ ඉන්න අනිත් මෑරු දෙන්න පස්සේ යන්න හැදුවත් යුන්කී ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේ කිම් උයි කියොම් ගැන පැහැදීමක් ඇති කරන සියන්ජුන් සීනියර්ස්ලට බය ඉන්නේ නැතුව කිම්සා යුන්කීගේ පැත්තට එන්න තීරණය කරන්නේ හොන්නෙල්ට සහ ජින්නුට තවත් මගේ පස්සෙන් එන්න එපා කියලා කියන ගමන්. මේ අතරේ ජීහුක් මේ ගැන ඔහුගේ ප්‍රධාන නායකයා වෙන සෙයුන් සික්ව දැනුවත් කරන අතරේ විශාල මැර කල්ලියක් එක්ක කිම්ගේ උපකාරක පන්ති ඉස්සරහට ඔහු සොයාගෙන පැමිණෙනවා. මේ වෙලාවේ ඔහු කිම් සමග කතා කරන පමණක් උත්සාහ කළත් සටන් අවසන් කිරීම සඳහා තමා විසින් පරාජය කළ යුතු බවට යුන්කී කිව් දෙන්නාගෙන් එක් අයෙක් ඔයාදැයි කිම් මූණටම අසා සිටිනවා. ඒත් මේ වෙලාවේ කිම්ගේ තාත්තා ඔහුව රැගෙන යන්න පැමිණෙන අතර වීකෙන්ඩ් එකේ යෙදී ඇති සියාගේ උපන්දිනය වෙනුවෙන් ඇඳුමක් මෙලදී ගැනීමට කිම්ම කැඳවාගෙන යනවා. පහුවදා පාසලේදී කිම් සෙයුන් සීක් යන යුන්ට කියනවා වගේම ඔහුගේ උපදේශය වෙන්නේ පෙරදින සටන් කළ බැවින් දැම්ම පහර නොදෙන ලෙසත් සිරුරට සුවීමට කාලය ලබා දෙන ලෙසයි. ඒ නිසාම එදා සෙයුන් සීක් පන්ති කාමරයට පැමිණ කිම්ට හිරිහැර කළ නමුත් කිම් බොහොම ඉවසීමෙන් එක දරාගෙන ඉන්නවා. මේ වෙලාවේ සීක් කිම්ගේ ඔළුවට කොකාකෝලා හලමින් ජයග්‍රාහී ලෙස හැසිරෙන අතරේ පස්සේ කිම්ගේ මේ ඉවසීම ගැන යුන්කී ඔහුට මාර විදිහට ප්‍රශංසා කරනවා. මේ අතරේ වීකෙන්ඩ් එකේදී කිම් සහ ඔහුගේ දෙමාපියන් සියාගේ උපන්දින සාදයට සහභාගී වෙන අතරේ පාසලට ආයේ පැමිණීමත් එක්ක යුන්කීගේ දැඩි අකමැත්ත මැද ඔහු සෙයුන් සීක්ව හමු වෙන්න ඔහුගේ පන්තියට යනවා. මෙතනදී සෙයුන් සීක් තමාට කළ විදියටම කරමින් කිම් ඔහුගේ ඔළුවට කොකාකෝලා වත් කරන්න අමතක කරන්නේ නැහැ. දෙදෙනා අතර සටනක් ඇතිවීමට ඔන්න මෙන්න තියේදී වගේ පන්ති භාර ගුරුවරයා අතරට පැමිණෙන අතරේ දිවාහාර වේලාවේදී මියුසික් රූම් එකට නාවුත් තෝ මරනවා කියලා සෙයුන් සීක් කිම්ට තර්ජනය කරනවා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට කන ටයිම් එකේදී යුන්කී සහ කිම් සීක් හමු වෙන්න යනවා. මෙතනදී සෙයුන් සීක් ඔහුට විකල්ප දෙකක් ලබා දෙනවා. එක්කෝ මාත් එක්ක එකතු වෙලා ඉඳපන් නැත්නම් සටන් කරලා මැරියන් කියලා. මේ වෙලාවේ කිම් සටන තෝරා ගන්න අතරේ සෙයුන් සීක් එක්ක සටන් කරන්න ඔහුට ලේසි වෙන්නේ නැහැ. මුලින් ඉඳලම කිම්ට පහර දෙමින් සීක් සටනේ පාලනය තමන් අතට ගන්න අතරෙම ටික වෙලාවකින් කිම්ගේ බෙල්ල මිරිකලා ඔහු සීසුම් කිරීම සමගම තුන්වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් ගයිස් පාසලේදී සටන් කිරීමට කිම් උයිගියුම් පෙළඹෙන්නේ හිරිහැර කරන්නන්ට මුහුණ දීමට වඩා තම හිතේ ඇති කේන්තිය සහ පීඩනය පිට කිරීමටයි. ඒ ඇස්සේ පාසලේ ආරක්ෂාව තහවුරු වීම ඒකේ අතුරු ප්‍රතිඵලයක් විතරයි. කොහොම වුණත් මේ සටනේදී කිම්ට සෙයුන් සීක්ව පරද්දන්න බැරි වෙනවා. ඉතින් ළමයි ඔයාලා මොකද්ද හිතන්නේ? කිම්ගේ ඉරණම මොකක් වෙයිද? ඊළඟ කොටසේ කිම් තත්ත්වය වෙනස් කරාවිද? නැත්නම් පරාජය පාර අරගෙන පැත්තකට වෙලා ඉදීවිද? අපි ඒක
ඊළඟ වීඩියෝ එකකින් බලමු. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා bell icon එකත් all දාගන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.